සුබ උදෑසනක් වේ ඔයාලා හැමෝටම. අලුත් දවසක අලුත් වීඩියෝ එකකින් මං ආවා. ඉතින් මගෙත් එක්ක ඉන්න වීඩියෝ එක ඉවර වෙනකම්ම. මෙන්න යකෝ වැස්සක් වහින්න පටන් ගත්ත එකපාරම. පේනව නේද වැස්ස? ඔයාට ඊටාම සරල දෙයක් තියෙන්නේ. ඔයාට මේ ගෙදර තියෙන ওই පොඩි ලී එකෙන් උනත් ගහ ගන්න පුළුවන්. මෙන්න මේ වගේ ලී ෆ්‍රේම් එකක් තමයි ඉස්සෙල්ලාම ගහ ගන්න ඕන. ඔයාට අවශ්‍ය හැඩයකින් ගහ ගන්න පුළුවන්. මේක තමයි දැන් තියෙන සරලම සහ පහසුම ක්‍රමය. අනිත් එක වියදමත් අඩුයි. ඔයාට මෙන්න මෙහෙම කොටුව මේ එකක් තියලා එක ෆ්‍රේම් එකක් තියලා එකට කොන්ක්‍රීට් දාගෙන ඊට පස්සේ ඔයාට ඒක මෙන්න මෙහෙම අනිත් කොටුවක් තියාගෙන මේකට ලෙවල් කරගෙන ඊට පස්සේ ස්පීඩ් ලෙවල් එකෙන් අනිත් එක හදා ගන්න පුළුවන් ලෙවල් එකට. එහෙම තමයි ගහන්න පුළුවන් පහසුම ක්‍රමය, ලේසිම. අනිත් එක තමයි මේකට ගල් කුඩු යන්නේ නැහැ. දැන් ඉන්ටර්ලොක් දාන්න ගියොත් ගල් කුඩු යනවනේ, වියදමක් යන්නේ නැහැ. මෙහෙම දැම්මහම ඇත්තටම හොඳයි. පොළවට හොඳට අල්ලලා හිටිනවා. කැට ටික කොහෙවත් එහෙම යන්නේ නැහැ. ඒ කියන්නේ පොළව ලෙවල් වෙලාම වදිනවා. වැඩේ යන්නේ වීඩියෝ එක ඉස්සරහට එන්න මේ කැට ටික අල්ලන විදිහත් කියලා දෙන්නම්. ඉතින් මෙන්න මෙහෙම ෆ්‍රේම් එක අරගෙන හොඳට සුද්ධ කරලා කළු තෙල් තුනක් කමක් නැහැ අරගෙන පින්සලකින් හොඳට ඇතුලේ ගා ගන්න ඕන. මෙන්න මෙහෙම හොඳින් ගා ගන්න ඕන. මොකද අපිට ඒක ගලව ගන්න පහසු වෙනවා ඇතුලේ ඔයිල් පාරක් ගෑවොත්. මං කියනද කොන්ක්‍රීට් කැටේ වල වගේ හදන්න එතන. ඉතින් ඔයාලට පේනවා ඇති අර උඩ කැට දෙකක් ගාලා තියෙනවා නේද? ඒ කැට දෙක නිකන් පළුඳු වෙලා වගේ තියෙනවානේ. ඒ මේ වැස්සට අහු වෙලා තමයි එහෙම වුනේ. අපි ඒක පස්සේ හදාගත්තා. වැස්ස නිසා පොඩි ප්‍රමාණයක් තමයි ගහ ගන්න පුළුවන් උනේ.
ගෙදරකට වටිනාම ඖෂධයක්නේ කරපිංච ගස් කියන්නේ. ඉතින් ඔන්න අපි කරපිංච ගහට කිසිම හානියක් නොවෙන්න එතන කැටේ හදාගත්තා. ඇත්තටම වැස්ස නිසා පොඩි කැට ප්‍රමාණයක් තමයි ගහගන්න පුළුවන් වුණේ. ඉතින් අද වීඩියෝ එක ඉවරයි. මේ විදියට තමයි අපි මේ බ්ලොග් ටික හදාගෙන මේ ටික අල්ලගත්තේ. ඉතින් මේ විදියට කරලා බලන්න. channel එක subscribe කරලා support එකක් දෙන්න.